සේපාලික මල් ගුලා රැට හොරෙන් හොලවලා නැටි රතු කර හෙවණලියට බිම හැම තැන විසුරුවා බිම හැම තැන විසුරුවා. බලන්න පුතේ මේ කවිපන්තියෙන් කියන්නේ මේ රැට එන සඳරැස් ටික කරන වැඩ ටික මේ කියන්නේ. බලන්නකො සේපාලික මල් ගුලා කියන්නේ පුතේ මල් පොකුරු. මේ සේපාලිකා මල් පොකුරු. ඔය තියෙන බිම වැටිලා තියෙන සේපාලිකා මල් දැකලා තියෙනකොට පුතේ මේ සේපාලිකා මල් පොකුරු රැට හොරෙන් හොලවනවලු. හරිද? හොලවලා නැටි රතු කර හෙවණලියට මේ නැටි රතු කරන්නේ සඳරැස්ලු. බලන්න බොරු කියන්නේ නේද? ඇත්තට නැටි රතු වෙන්නේ සේපාලිකා මල් වල හැටිනේ. හරිද? නැටි රතු කරන්නේ නැහැනේ සඳරැස් වලින්. ඇත්තටම සඳරැස් වලින් නෙමෙයි නැටි රතු වෙන්නේ. හැබැයි මේ කවියා කියනවා මේ සඳරැස් තමයිලු නැටි රතු කරන්නේ. රතු කරලා මේ කළුවරේ එක එක සඳරැස් වැටිලා හෙවණලි තියෙනවනේ. ඒ හෙවණලියට බිම හැමතැන විසිරුවා. විසිරවනවා කියන පුතේ විහිදුවලා දානවා. මේ බිම හැමතැන සේපාලිකා මල් විහිදුවන්නේත් මේ සඳරැස් කියලා තමයි කවියා කියන්නේ පුතේ. ඒ කියන්නේ සේපාලිකා මල් පොකුරු සඳරැස් ඇවිල්ලා රැට හොරෙන් හොලවලා මේ සේපාලිකා මල් වල නැට්ට රතු කරලා මේ සඳරැස් වැටිච්ච හෙවණලි වල යටින් බිම හැම තැනට විහිදුවලා දානවා කියලා කියන්නේ. ආලියා ගන්න පුතාලා. මල් ගුලා මල් පොකුරු විසිරුවා විහිදුවලා. වචන දෙක ලියා ගන්න.